සබ්බ දානං ධම්ම දානං චිනාති. සියලු දානයන් අතර අග්‍රතම දානය වෙන ධර්ම දානමය දහම් පණිවිඩයයි මේ. පළමුව උතුම් තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබ වෙත අද ධර්ම දානය ලෙස ගෙනෙන්නේ කාල දානයෝ පිළිබඳව. ලෝතර අමාමෑණී සුගත තථාගතයන්න් වහන්සේ කාල දානයෝ පිළිබඳව මෙහිම දේශනා කරලා තියෙනවා. පංචමානි භික්කවේ කාල දානානි කතමානි පංච ආගන්තුකස්ස දානං දෙති ගමිකස්ස දානං දෙති ගිලානස්ස දානං දෙති දුබ්බික්කේ දානං දෙති යානිතානි නව සස්සානි නව පලානි පටමං සීලවන්තේසු පතිට්ඨාපෙති ඉමානිකෝ භික්කවේ පංච කාල දානානි කියලා දාන පහක් වදාරලා තියෙනවා. ඒ දාන පහ නම් ආගන්තුකයන්ට දන් දීම, ගමිකයන්ට දන් දීම, රෝගීන්ට දන් දීම, දුර්භික්ෂයේ දන් දීම, ගොවිකම් කරලා පළමුව ලැබූ දේ දන් දීම කියන මෙන්න මේ පහ. ආගන්තුකය කියන්නේ යම්කිසි තැනකට අලුතෙන් පැමිණ සිටින අය. ගමිකයෝ කියන්නේ යම්කිසි තැනකට යමින් සිටින අය. ආගන්තුක වුණත් ගමික වුණත් ගිලන් වුණත් ගිහි පැවිදි කවුරුත් ආහාර පාන සපයා ගැනීමට අපහසු අවස්ථාවකට එළඹ සිටිනවා. ඒ ඔවුන්ට අනුන්ගේ උපකාර විශේෂයෙන්ම වමනා අවස්ථාවක්. ඒ වගේ ඔවුන්ට දීම කාල දානයක්. එහෙම නැත්නම් සුදුසු අවස්ථාවන්ට දෙන දානයක්. තථාගතයන්න් වහන්සේ එහෙම වදාළා. දුර්භික්ෂය සැමටම ආහාර පාන දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා ඒ අවස්ථාවේදී දීමද කාල දානයක් වෙනවා. ගොවිකමකින් පළමු ලැබුණ දේ උතුම් වස්තුවක්. ඒ උත්තමයන්ට දීමත් කාල දානයක් වෙනවා. කාලේ දදන්ති සප්පඤ්ඤා වදඤ්ඤෝ වීත මච්චරා කාලේන දින්නම් අරියේසු උජුබුතේසු තාදිසු විප්පසන්න මනාතස්ස විපුලා හෝති දක්ඛිනා මසුරුමල දුරුකලා වූ දෙන ස්වභාවය ඇත්තා වූ නුවණැත්තේ දීමට සුදුසු කල දන් දෙයි. කාය වාචා චිත්ත වංකයන් ප්‍රහීන බැවින් අවංක වූ ඉෂ්ඨානිෂ්ඨයන්ගේ අල්මහා කෝපය නැත්තා වූ ආර්යයන් කෙරෙහි ප්‍රසන්න සිත් ඇත්තා වූ යම් කෙනෙක් දන් දෙනවද ඔහුගේ දාණය මහත්ඵල වන්නේය මහානිසංස වන්නේය කියලා මේ ගාථාවෙන් අදහස් කරලා තියෙනවා. ඉතින් දැන් ඔබට දාණය පිළිබඳව ඒ කියන්නේ කාල දාණය පිළිබඳව යම් අවබෝධයක් එන්නට ඇති. අමාමෑණී සුගත තථාගතයන්න් වහන්සේ කාල දාණය පිළිබඳව එහෙම වදාරලා තියෙනවා. ඉතින් ඔබත් ඒ කාල දාණය අයුරින් ඔබගේ දාණය දීම කරන්න. ඊටමත් ශ්‍රද්ධාවෙන් තුන්සිත පහදවාගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ දන් දීම ඔබට මහත් වූ මහත්ඵල මහානිසංසගෙන දෙන